අංක 2 එන පොතේ වේගවත් අත්වසන් නාදයක් ලබා දෙයි. මෙතන ඉන්නකෝ හරි. මෙතන ඉඳලා තමයි ඔයා කියන්න ඕනේ ඔයාගේ නම පළවෙනි එක්කෙනා සහ මම නැවතත් මතක් කරනවා නම ශ්‍රේණිය සහ ඉස්කෝලේ නම. හරිනේ. ඊට පස්මති ඇක්ට් එකක් නැටුමක් එහෙම නැත්නම් සිද්ධාර්ථ කෑල්ල කරන්න පුළුවන්. හරි නේද? හරි. නැවතත් අත්වසන් නාදයක් ලබා දෙමු අයව දිරිමත් කරන්න. මගේ නම තිෂ්ණි කිනක්ෂි. මගේ වයස අවුරුදු 7යි. මගේ ඉස්කෝලේ නම මොරටු මහ විද්‍යාලය. මොකද කරන්නේද? හරි එමනම් සින්දුවක් කියනවා කියන්නේ. අනිත් අස්සට සින්දුවක් කියනවා. ජයසීමා හාමුදුරුවනේ ජයසීමා හාමුදුරුවනේ දොරමිටි ඇත්දා රැණිදි වෙරුවා ගිනි මැල ගහගෙන රැක හිටියා එව්වාපට අද එන්න තහංචිද ජයසිරිමා හාමුදුරුවනේ බොහොමත් ලස්සනයි බොහොමත් සුන්දරයි. අපි මෙහෙම අතන යන්න පුළුවන්ද? ප්‍රදීප් සර් ළඟට යන්න. අංක 4 අත්වසන් නාදයක් ලබා දෙමු ඇයට. ඔයාගේ නම කියන්න ඕනේ. ශ්‍රේණිය සහ විදුහල කියන්න ඕනේ. ශ්‍රේණිය 4 මගේ විදුහල අගමැති ගාඩිකා මහාවිද්‍යාලය. මොකද කරන්නේ දැන්? පුතා නැටුමක් ඉදිරිපත් කරන්නයි යන්නේ. හරි. අර ට්‍රැක් එක ප්ලේ කරනවා. හරි හරි. ට්‍රැක් එක ප්ලේ ආල පුරන්නට අපිට ට්‍රැක් එක තියෙද? ආල පුරන්නට. පුළුවන්. Memasuki ayat tabi pesan lagi. Memasuki dia. Jadi kalau ළඟට යන්න ඕනේ නේද? මෙහෙට එන්න. ඊළඟට අංක 8. පුතා අන්තිම කරකට ඉන්න අය අර අනිත් අය පිටිපස්සට යන්න ඕනේ. එන්න. දුවගේ නම ශ්‍රේණිය සහ විදුහල කියන්න. මගේ නම සස්මි මෙක්සිලොනි. මගේ වයස 9යි. මගේ ඉස්කෝලේ මහානාම මහාවිද්‍යාලයයි. මම නැටුමක් ට්‍රිප් එක පාන දුන්නේ පාන දෙන්න. හරි.
දුව මෙතන යන්න. සලඟට යන්න. හරි. අංක 9 ආත්මසන්නාදයක් ලබා දෙනවා අංක 9ට. මගේ නම අයෝධ්‍යා සාවින්දි. මගේ ශ්‍රේණිය 5 වසර. මගේ විදුහල සාන්ත ජෝන් බාලිකා විදුහල. මොකද කරන්නේ? කතාවක් කරන්නේ. හරි අපි අහලා බලමු. මම කරන්නේ අද දහම් පාසල් යන දරුවෙකුගේ ගුණාංගය ගැන. දහම් පාසලක එන දරුවෙකුගේ ගුණාංගය අපට ඉතාමත් ආදර්ශය. දරුවෙකු ලෝකයට බිහිවන්නේ කිසිවක් නොදැන. ඉතින් මේ දහම් පාසලෙන් සිදු කරන්නේ ඒ දරුවාට යහපත් මඟ පෙන්වා දීමයි. දරුවෙකු පාසල් යන්නේ මොලය අවබෝධ කරගන්නයි. ඒ දහම් පාසල් පැමිණෙන්නේ හදවතක් සම්පූර්ණ කරගන්නයි. දහම් පාසලක් ඉදි කරන්නේ සිරගෙදරක වැසුමකටි. ඉතින් මේ දහම් පාසල් එන දරුවෙකු ලෝකයට මහත් වැදගත්ය. දහම් පාසල් නොයන දරුවෙකුගේ ගුණාංග ගැන ගොඩක් සමාජයේ පිළිකුල් වෙලා සිටිනවා. ඉතින් අපි හැමෝම දහම් පාසල් එන්න ඕන. සෑම දෙනාටම ස්තුතියි. වෙන කවුරුත් කියන්න ඕනේ නෑ. දහම් පාසල ආවේ නැත්නම් ඔන්න අපි දන්නේ. හරි දුව තියන්න ප්‍රදීප් සර් ළඟට අංක 10. අංක 10ට හොඳ අත්වර්සනාදයක් ලබා දෙන්නේ. මගේ නම සනුලිත හම්සා. මම ඉගෙනුම ලබන ශ්‍රේණිය 4 ශ්‍රේණිය. මගේ පාසල මහානාම මහා විදුහලයි. අදත් මේ අත්වර්සනාදයක් ලබා දෙන්නේ ප්‍රදීප් සර් ළඟට අංක 15. අංක 15ට හොඳ අත්වර්සනාදයක් ලබා දෙමු. මගේ නම නිශීලා විශ්වදී. මගේ ශ්‍රේණිය 4 වසර. මගේ පාසල මෙතෝදිස්ත ප්‍රාථමික විදුහල. ආල පුරාණක තියෙනවනේ අපේ ළඟ.
ඔබේ ප්‍රසාදය ලබා දෙන්න. අංක 17. අංක 17. මගේ නම තෙරුණි නාවල්ලගේ. මගේ පන්තිය 3 ශ්‍රේණිය. මගේ යන්ත්‍ර පාසල. අය කවියක් කියන්නේ අපි අහලා බලමු. ලස්සනට කියන්නේ. ගාන දෙල් සඳුන් වරණ සෙවණලිට මුල පුරා ගාගෙන යන කලට ගාන පරදි මනුවන් පන්ති වෙනකොට නායුත් පන්නවත පන්නේ නරුට අවසන් තරගකාරිය අංක 18. අංක 18. අත්වසනාදයක් ලබා දෙන්න. මගේ නම මොනුගි තනාය. මගේ වයස මගේ ශ්‍රේණිය 4. මගේ විදුහල සාන්ත ජෝන් බාලිකා. සිරිලක ඉතිරි අවුරුදු 20. අමුරුදු සිරිතෙන් බලන් විරවිමල් මාසේ මංගලේ කවටවිල්ලා රාශියන් හිත මේෂරාශියක වැවිලි ඉරදිනුගේ මංගලේ මීන් බලල් නමස්තුති රට පොයි ප්‍රසාදය ලබා දෙන්න. ශ්‍රී මේධානන්දයට බය වෙන්න දෙයක් නැහැ. ඉදිරියේදී ඩාන්සින් ගෲප් එකක්ම දාන්න පුළුවන්. මේ දුවා දරුවන් ওই විදියටම ලොකු වෙද්දි. හරි. එhmenan අපි අවසන් වටේ අවසන් තුන් දෙනා තෝරා ගන්නට තමයි මේ සූදානම් වන්නේ. දුවේ මේ වෙලාවේ තමයි අන්තිම වටේ. මේ මාමිලා නැන්දිලා ඕගලන්ව තෝරන වෙලාව. ඒක නිසා ඔහොම වටයක් ඇවිදින්න ඕනේ. ලස්සනට ඇවිදින්න ඕනේ. ලස්සනට hina වෙන්න ඕනේ. ඒක තමයි දැන් බලන්නේ. හරිද? එතකොට අර මාමි මියුසික් එකක් දායිස් ඒකට බොහොම ලස්සනට hina වෙවි ලස්සනට නැචරල්ව ඇවිදගෙන එන්න. හරි. කලබල වෙන්න ඕනේ නැහැ. හරි. අවසන් 8 දෙනාගෙන් අවසන් 3 දෙනා තෝරන්නයි අපි මේ සූදානම් වන්නේ. මියුසික්. සූර්යෝදය 2025 විශේෂිතම අංගය මේ විදිහට අවසන් වෙනවා. අපිට විනිශ්චය